කොහොම හරි ඔය ෂෙඩියුල් එකක් තියෙනවනේ. ඒකේ තියෙනවා ආගේ සම්පූර්ණ සතියම. මේක අනන්තවත් හැමදාම කියන එක ඉතින්. අපි වැඩ කරන්නේත් මේම තමයි. මම වැඩ කරන්නේ මේ විදිහට තමයි ඉතින් සරලව. ඉතින් ඒකම තමයි මේ ඔයාලටත් කියන්නේ. ඉතින් ඕකේ තියෙනවා සඳුදා අඟහර ඕන මිනිස්සෙක් හරි ගේමක් ගහන එකෙන් මේක තමයි කරන්නේ ඉතින්. සතිය දවස් ටික මේකේ තියෙනවා. නිදාගෙන ඉන්න වෙලාවල් නම් මේක දැම්මේ නැතුනට කමක් නැහැ. ඇහැරලා ඉන්න වෙලාවල් ටික මේකේ තියන්න. සතිය දවස් කීයක් තියෙනවද? 7ක් තියෙනවනේ. 1 2 3 4 5යි 6යි දැන් ඉවර කරමුකෝ 7යි. හරි. ඔන්න සතිය දවස් ටික තියෙනවා. ඔයාලගේ හතිය පටන් ගන්න සඳුදායින් හරි ඉරිදායින් හරි කැමති අපි හිතමු සඳායින් කියලා. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, ආයෙම Sunday. හරි. ඔහොම තියෙන්නේ කියන්නකෝ. මුලින්ම මේක අරගෙන මේකේ වා හැරලා ඉන්න වෙලාවල් ටික විතරක් ගන්නවා. අපි හිතමු ආ උඩරිම උදෙන් හැරුණත් උදේ 5ට හැරෙන්නේ කියලා. ඒ කියන්නේ උඩරිම හැරුණත් 5 කියලා හිතන්නකෝ. රෑ උඩරිම හිටියත් වා රෑ 12 වෙද්දි නිදි ගියමුකෝ. රෑ 12 12 am කියලා ගමු. හරි. උදේ 5යි රෑ 12යි අතර තමයි වාගේ ෂෙඩියුල් එක යන්නේ. ඉස්සෙල්ලම මේකේ ඔයාලට වැඩ කරන්න කීයටවත් වෙන්නේ නැති වෙලාවල් ටික අඳුරු කරලා දාන්න. ඉස්කෝලේ යනවනේ. ඒතර ඉස්කෝලේ යනකොට ඔයාට සඳ ඉඳන් සිකුරාදා අපි හිතමු දැන් ගොඩාක් වැඩ හිර වෙලා තියෙන ළමයි සමහරක් වෙලාවට කරන දෙයක් තමයි සතියේ එක දවසක් ඉස්කෝලේ වැඩ අඩුවෙන් වෙන දවසක් බලලා ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. මම ඉස්කෝලේ යන්න නැතුව ඉන්න දිරිමත් කරනව නෙවෙයි නමුත් ඕගොල්ලන්ට ටිකයි ඉස්කෝලේ වැඩ කරනවා අඩු දවසක් විශේෂයෙන්ම තියෙනවා නම් එහෙම සමහරක් දවස් තියෙනවා මට එහෙම තිබුණා මම ඒකයි මේ කියන්නේ. ඒක හැමෝටම එහෙම නැති වෙන්න පුළුවන්. එක දවසක් තිබ්බ ඉස්කෝලේ එහෙම කිසිම එහෙම ලොකු වැදගත්කමක් තියෙන දෙයක් කෙරෙන්නෙම නැහැ. මම එදාට ඉස්කෝලේ යන්නේ නැහැ. 180ට අවුලක් වෙන්නේ නැහැ නේ. 5න් 4ක් යනවනේ. 5න් 1යිනේ යන්නේ නැත්තේ. එහෙම යන්නේ නැහැ. ඉතින් හිතුන දවස්වල විශේෂ දෙයක් තියෙනවා එදාට යනවා ඒ වගේ. ඒතර කොහොම හරි මේ විදිහට අපි මේකේ යම් දවසක් අපි හිතමු ඉස්කෝලේ යන්නේ නැති දවසක් තියෙනවා. දැන් නිවාඩු කාලේට මේක අදාළ නැහැ. පොදුවේ මම සදාකාලිකව කියන්නේ. ඒතර අපි ඉස්කෝලේ යන දවසක් නැති හිතමු. ඉතින් අපි දවල් 12 කියන සීමාව ගමුකෝ 5 ඉඳන් 12 වෙනකන් තියෙනවා. පැය එතන තියෙනවා 7ක් නේ. එතන රෑ 12 අපි මෙහෙම ගියමුකෝ. අපි මෙතන ගමු දවල් 12. මේ දෙන්නේ දවල් 12 12 pm කියලා ගන්නවා හරිය. ඔය දවල් 12 කියන සීමාව. ඒතර 1 2 ඔහොම මේක බෙදාගෙන යන්න ඕන ඕගොල්ලෝ. හරි විදිහට මේක කරන්න මම මේකේ පරණ කරපු වීඩියෝ එකක් තියෙනවා මේක දාන්නම්. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේකේ ඔයාලට කොහොමවත් වැඩ කරන්න වෙන්නේ නැති වෙලාවල් ටික අඳුරු කරලා දාන්න. අපි හිතමු දැන් ඉස්කෝලේ දවසක් නම් අපි හිතමු සඳුදා 2 වෙනකන් මෙහෙම දිගටම හැමදාම 2 වෙනවා කියන්නකෝ. ඔයා ගිහිල්ලා ගෙදර අපි හිතමු බ්‍රහස්පතින්දරවා ඉස්කෝලේ යන්නේ නැහැ කියලා හිතමු. මම නිකන් කියන්නේ. හැමදාම යන ළමයි හැමදාම යන්න. මං කියන අරම වැඩක් වෙන්නේ නැති දවස් තියෙනවා නම් කමක් නැහැ. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. හරි. ඔය විදිහට ඔන්න ඉස්කෝලේ හින්දා ඔයාලට එතන වෙන ඉස්කෝලෙන් වැඩක් වෙයි. නමුත් ඔයාලට තනියෙන් කියලා වැඩක් කරගන්න බෑ. ඒතර මේ වෙලාව නැහැ. ඒක අයින් කරගන්න. ඊට පස්සේ පන්ති දින වෙලාවල් ටික වෙනම අයින් කරගන්න ඕන. පන්ති දින වෙලාවල් කියන්නේ කොහොමද? අපි හිතමු දැන් බදාදා හවසට අපි හිතමු පන්තියක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒතර ඒක දෙකේ ඉඳන් අපි හිතමු ඒක ඉවර වෙලා ඉද්දි 7 විතර නැද මේ ටිකත් නැහැ. ඒ කෙමිස්ට්‍රි පන්ති. මොකද එහෙම තියෙනවා. ආය අපි හිතමු ඉරිදා දවසේ උදේයි හවසයි දෙකම පන්ති කියලා. ඉරිදා උදේ අපි හිතමු බයෝ හරි මැත්ස් මම මේ නිකන් කියන්නේ. මැත්ස් හරි බයෝ හරි මොකක් හරි තියෙනවා. හවස අපි හිතමු ෆිසික්ස් තියෙනවා කියලා. ඒතර ඉවර වෙලා ඉද්දි රෑ වෙනවා. ඉතින් 8 9 වෙනවා. ෆිසික්ස් තියෙනවා. ෆිසික්ස් පන්තියක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු තව පේපර් ක්ලාස් අනම්මනම් ඒවා මේවත් එක අපි හිතමු සෙනසුරාදා හවස පේපර් එකක් ලියලා ඩිස්කෂන් එකක් එහෙම යනවා. ඒතර කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ අපි හිතමු සෙනසුරාදා උදේ අපි හිතමු ෆිසික්ස් පේපර් නැත්නම් මෙහෙම බ්‍රහස්පතින්දා හවස අපි හිතමු ෆිසික්ස් පේපර් ක්ලාස් එක තියෙනවා. ඔහොම තියෙනවා. ඊට පස්සේ තව අපි හිතමු මෙහෙම සඳුදා හවස දිහාට බයෝ වල පේපර් ක්ලාස් එක තියෙනවා. තව මොකක් කරේ අපි හිතමු අඟහරුවාදා රෑට මොකක් හරි ඔන්ලයින් පන්තියක් තියෙනවනේ 8 ඉඳන් 10 වගේ වෙනකන් කිසියම් මොකක් හරි එකක ඔය ඔන්ලයින් මොකක් හරි එකක් තියෙනවා. ඔය විදිහට ඉස්සල්ලා වාලා එහෙම පන්ති වලට යන වෙලාවල් ටිකත් ඉතින් ඒ වෙලාව වට තනියෙන් වැඩ කරන්න බෑනේ. ඒ වෙලාවල් මේ නාස්ති වෙන වෙලාවල් නෙමෙයි. නමුත් තනියෙන් වැඩ කරන්න පුළුවන් වෙලාවල් නෙමෙයිනේ. ආයෙම තනියෙන් වැඩ කරන්න බැරි වෙලාවල් ටිකත් වෙනම දාන්න. ඒ කියන්නේ ඉස්කෝලේ නිසා බැරි වෙන ටික වෙනම, පන්ති නම්මනන් නිසා බැරි වෙන ටික වෙනම. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙන පැය ගාණක් ඇතිනේ. ඔය ඉතුරු වෙන පැය ගාණ අඩුම තරමේ ඕගොල්ලන්ගේ වයසදී පැය 36ක් වෙන්න ඕන. ඉස්කෝලේ යමින් වැඩ කරන ළමයෙකුට පැය 36ක්වත් අඩුම තරමේ ඉතුරු වෙන්න ඕනේ. දැන් ඉස්කෝලේ යන්නේ නැති ළමයෙකුට නම් තව ගොඩක් ඉතුරුයි. ඉස්කෝලේ යනවා කියන එකනේ බහුතරයාගේ කතාව හින්දා මම ඒකයි කියන්නේ. එයාලට වෙලාව අඩුම ඒ අදහසින් තමයි කතා කරන්නේ. පැය 36ක් අඩුම තරමේ ඕගොල්ලන්ට ඉතුරු වෙන්න ඕන තනියෙන් වැඩ කරන වෙලාව වශයෙන්. හදිස්සියවත් ඕගොල්ලෝ මෙහෙම ඔක්කොම අයින් කරලා බැලුවට පස්සේ ඔය අර වෙලාව නැහැ කියන ළමයිට මම කියන්නේ පැය 36ක් ඉතුරු වෙන්නේ නැත්තම් ඉතින් මොකක් හරි වාගේ අනිත් වැඩවල අවුලක්. ඒ කියන්නේ ඉස්කෝලේ දෙකකට යන්නේ උන්නේ නැහැ නේද? ඉස්කෝලේ දෙකකට ගියොත් කොහොමවත් වෙලාව ගොඩක් අඩු වෙන්න ඕන. එහෙම යන්නේ නැහැ නේ කවුරුවත්. එක්කෝ පන්ති ගොඩකට යනවා එකම විෂයට. ඒක ඒ ලෙවල් වල හරියන එකක් නෙවෙයි ළමයි. ඒ ලෙවල් වල එක පන්තියක් හරියට තෝරගත්තා. පේපර් ටික හරියට කරගෙන ගියා. තමන් තනියෙන් වැඩ කරා. ඕක තමයි කරන්න තියෙන දේ. ඒතර එහෙම යනවා නම් තමන්ට වැදගත්කමින් අඩු එක අයින් කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මේක මදි නම්. මෙහෙම මේක නැත්තම් මේ වෙලාව. තමන්ට පන්ති දෙකකට ගිහිල්ලත් ඒත් මේ වෙලාව විතර වෙනම් අවුලක් නැහැ. එහෙම කරන්න. ඔහොම පැය 36ක් තියාගෙන මේ ටික ඔක්කොම කරලා දවසට පැය 5ක් 6ක් නිදා ගන්නත් ඕගලන්ට වෙලාව තියෙනවා. දැන් සමහරව දැන් මේ නිින්ද අඩු කරන එක තමයි වැඩේ කියලා. නෑ.
නිින්ද අඩු කරන එක කරන්න ඕනේ අනිත් ඔක්කොම ඉවර වෙලා. ඒ කියන්නේ දවසක ඔයා වැඩ කරන්න තියෙන වෙලාවේ ඔය නාස්ති කරන වෙලාවල් අනම්මනම් ඔක්කොම අයින් කරලා උපරිම වැඩ කරන්න හදාගත්තට පස්සෙත් Tamanට වෙලාව මදි නම් විතරයි නිින්ද අඩු කරන්න ඕනේ. මොකද නිින්ද කියන එක හරියමන් නිින්දක් තිබීම ඔයාලා ඇහැරිලා ඉන්න වෙලාවේ වැඩවල ප්‍රොඩක්ටිවිටි ලෙවල් එක වැඩි කරනවා. දැන් නිින්ද අයින් කරන්න යන්න එපා ඔක්කොටම කලින් ඈ. සාමාන්‍යයෙන් හරි විදිහට වැඩ කරන ළමයෙකුට දවසකට අඩුම පැය 5ක් ගොඩක් වෙලාවට පැය 6කුත් නිදාගෙන සතිය තනියෙන් වැඩ කරන වෙලාව පැය 36ක් කරගෙන පන්ති ඉස්කෝල නම් මනම් ඔක්කොමත් බැලන්ස් කරගෙන මේක කරගන්න පුළුවන්. පැය 36 මං කරේ අඩුම මීට වැඩි මිසක් අඩු වෙන්න බෑ. තනියෙන් වැඩ කරන්න තියෙන වෙලාව. ඉස්කෝල පන්ති අනිත් ඒවා ඔක්කොම අයින් කරාට පස්සේ. හරි. දැන් එතකොට මුලින්ම ඔයාලා ওই විදිහට කොහොමද Tamanට අඩුම පැය 36ක් හෝ ඊට වැඩි ගාණක් තියෙනවද කියලා බලන්න. අපි දැන් උදාහරණයකට පැය 36 ළමයෙක්ගෙන් පටන් ගමුකෝ. මීට වඩා වැඩි වෙන්න ඕන ගොඩක් ළමයින්ට. එහෙම වෙලාව තියෙනවා නම් ඒ පැය 36ට වැඩි ප්‍රමාණයක් දෙන්න බලන්න. ඔයාලට පැය 5ක් අයන් නිදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. පැය 36ක් තියෙනවා ඔයාලට සතියට අදාළව තනියෙන් වැඩ කරන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ පැය 36 බෙදන්න ඕන සමාන කොටස් තුනකට. ඔතනින් තමයි සබ්ජෙක්ට් ටික බැලන්ස් වෙනවා හෝ නොවෙනවා කියන එක වෙන්නේ. හරි. මෙව්වා කරන්නේ නැතුව පස්සේ කියන්න එපා සබ්ජෙක්ට් බැලන්ස් උන්නේ නැහැ කියලා. එතකොට ඉතින් ඕවා වෙනස් කරන්න කල් මදි. මේ තියෙන එකෙන් හරියට මෙතනින් හදාගෙන මේ වෙලාවේ හැදුන්නේ නැත්නම් ආයෙ නම් හැදෙන්නේ ඊළඟ සයි එක තමයි ඕගොල්ලෝ. හරියට බලන්න මේ දේවල්. හරි. එතකොට ඕක තුනට බෙදා ගන්න පැය 12 සෙෂන්ස් තුනකට. මොකද්ද පැය 12 සෙෂන් එකකින් කියන්නේ? මේ තියෙන එක සබ්ජෙක්ට් එකකට අපිට දෙන්න පුළුවන් තනියෙන් වැඩ කරන වෙලාව. මේක අනිවාර්යෙන් සමබරව බෙදලා සමබරව සතිය පුරා මම මේ ඊළඟට කියන විදිහට මේක කරන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකක් අවුල් වෙනවාමයි. සමහර ළමයි වැඩ කරන්නේ මේ සතියේ වැඩිපුර බයෝ. ඊළඟ සතියේ වැඩිපුර කීයටවත් හරියන්නේ නැහැ ඒ ක්‍රමය. කිසිසේත්ම ඕක කරන්න එපා. අන්තිම වෙද්දි හිතා ගන්න බැරි අමාරුවක වැටෙනවා. කීයටවත් කවදාවත් එවෙලට හිතන දෙයක් කරනවා. එහෙම කරන්න එපා. ඔයාගේ සතිය ප්‍රී ඩිෆයින්ඩ් වෙන්න ඕන. කලින් තීරණය කරලා තියෙන්න ඕන. ඒක තමයි මේ අපි කරන්නේ. මේක සතියෙන් සතිය අලුතෙන් කරන්නේ නැහැ. එක මොඩල් එකක් හදාගත්තම ඊටු සතිය ඔක්කොම ඕක තමයි යන්නේ. නිවාඩු ඉස්කෝලේ නිවාඩු දවසට මේ වෙලාවක් තියෙනවා. ඒ කාලෙට ඒකටත් තව වැඩ ටිකක් දාගන්න. එහෙම. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි දැන් ඔයාලා මුලින්ම ලිස්ට් කරන්න තමන් යන ක්ලාස් එකකට අදාළව ඒ ක්ලාස් එකේ වැඩවලින් සතියේ ගෙදරදි කරන්න තියෙන දේවල් මොනවද? දැන් අපේ පන්තියේ නම් වීක්ලි රිවිව් එක පොඩ්ඩක් බලන්න වෙන්න ඉඩ තියෙනවනේ. ඒකට පන්තියේ කරාට සමහරක් වෙලාවට අපි හිතමු වීක්ලි රිවිව් එක පොඩ්ඩක් ගෙදරදී ආයේ බලන්න වෙනවා. ඊට පස්සේ ඩේලි ඩෝස් කියලා තියෙනවා. ඔක තනියෙන් කරන්න ඕන වැඩක්. ගෙදර හෝම්වර්ක් එකක් මාකින් එකක් එක දෙන එහෙම එකක්. ඊට පස්සේ ඩේලි රීකැප් එකත් අපි පන්තියේදී කරාට පොඩ්ඩක් ආයෙමත් ගෙදරදී බලන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ සතියට අදාළව හෝම්වර්ක් එනවා. ඒ සතියට අදාළව මොනවාරි හෝම්වර්ක් පැයක දෙක හෝම්වර්ක් එකක් සෙට් වෙනවා මොකක් හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ පේපර් එක නැවත බලන්න ඕන. ඒක ආයෙ බලන්න ඕන. ඒ පේපර් එක ලියලා පහුවදා ලකුණු දැක්කට වැඩක් නැහැ. ඒක අපි ආයෙ ගෙදරදී බලන්න ඕනේ. වැරදි ඒවා විවරණය කරන්න ඕනේ. ඉසේවල වැරදි ඒවා ආයෙ රතු පාටින් ලියන්න ඕනේ. එහෙම කරන්න මම පේපර්ස් කරන එක ගැන වෙනම කතා කරනවා මේ මාසේ. තව මේ වගේ මීටින් එකක් කරගෙන පේපර්ස් කරන එක ගැන විතරක්. ඔය වගේ තමන්ගේ පන්තියකට අදාළව තියෙන ඔක්කොම වැඩ ටික කොලේක ලිස්ට් එකක් හදාගන්න. තමන් යන පන්ති වලින් සතියේ කරන්න වෙන වැඩ ටික වෙනම ලිස්ට් එකක එකතු කරන්න. එකතු කරලා ඔය දේවල් ටිකට මේකේ වෙලාවල් වින් කරන්න. අපි හිතමු කෙමිස්ට්‍රි වල වීක්ලි රිවිව් එකයි ඩේලි ඩෝස් එකයි ඩේලි රීකැප් එකයි කියන ඔය තුන බලන්න ඔයා වෙන් කරනවා හැම සතියෙම. අපි හිතමු මෙන්න මෙතන තියෙන වෙලාවක් මොකක් හරි හවස 4 ඉඳන් 5 වගේ වෙලාවක් වෙන් කරනවා කෙමිස්ට්‍රි ක්ලාස් එකේ වීක්ලි රිවිව් එක ඩේලි ඩෝස් එක ඩේලි රීකැප් එක ඒව බලන්න. ඊට පස්සේ පේපර් එක සතිය කරන පේපර් එක ආයෙ බලන්න අපි හිතමු ඔයා මෙතන වෙලාවක් වෙන් කරගන්නවා මෙහෙම වෙලාවක් වෙන් කරනවා කෙමිස්ට්‍රි ක්ලාස් එකේ පේපර් එක නැවත බලන්න. ඒක බලන්න. ඔය වගේ ඒ වෙලාව ඔයා තනියෙන් කරන වැඩ මේවා ඔයා තනියෙන් කරන වැඩ මේවා කරද්දි මම නෑනේ මේවා ඔයා තනියෙන් කරන වැඩ. ඒ වගේ ඉස්සෙල්ලාම Tamanගේ යන පන්තියට අදාළව ඒ සතියේ වැඩ ටික නිශ්චිත වශයෙන්ම කරන වෙලාවල් ටික වෙනම වෙන් කරගන්න ඕන. මේවා කරන්න හරිද මේවා මං ඉස්සරින් නම් කියලා තියෙනවා දැන් හරි හැදිලා කරන්න මේවා. ඔහොම වෙන් කරගන්න ඕන. ඊට පස්සේ ඔය ටිකට යන වෙලාව අයින් කරමු. අපි මේ ටික බලලා වැඩේට පැයක් යනවා කියන්නකෝ. ඒ කියන්නේ මේවා පන්තියේ කරපු එකනේ. මේක තමයි පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් යන. ඒ ටිකට පැයක් යනවා. හෝම්වර්ක් ටිකට තව පැය දෙකක් යනවා කියලා. ඊට පස්සේ පේපර් එක ආයෙ බලන්න අපි හිතමු තව පැය දෙකක් යනවා. එහෙම ගියාම 2යි 1යි 3යි 4යි අපි 6ක්ම යනවා කියමුකෝ. අපි හිතමු පන්තියේ වැඩ ටික ආයෙ කරන්න පැය 6ක් යනවා කියමු. කමන්නේ. එතකොට මේ පැය 12න් පැය 6ක් යනවා පන්තියේ වැඩවලට. ඒ කියන්නේ පන්තියේ කොහොමත් යන වැඩවලට යනවා. අපි මේකම මේකෙන් පැය 6ක් යනවා පන්තියේ වැඩ ටික ආයෙ බලන්න. තව පැය 6ක් ඔයාලට ඉතුරු වෙනවා ඕන එකක් කරන්න කියලා. අනිත් සබ්ජෙක්ට් වලත් ඔయిత සමරූපී තත්වයක් තියෙන්න ඕන. ඒතර පන්ති දෙක තුනකට ගිහිල්ලා ඒකෙන් මේකෙන් වැඩේ අවුල් වෙනවා නම් ඒවා ඉතින් හරි ගස්ස ගන්න වෙනවා. ඔයාලට නතර කරන්න හරි වෙනවා. කොහොම හරි මේ මට්ටමවත් නැතුව ආට හැම විෂයකටම සතියේ
පන්තිවල වැඩ ටිකට අමතරව තනියෙන් වැඩ කරන්න පැය 6ක්වත් නැත්තම් ඔයාට මේ විෂය හදාගන්න බෑ සාමාන්‍යයෙන්. මේ තියෙන මූලික ෆ්‍රේම්වර්ක් එක මම කියන්නේ. ඔහොම හදාගෙන ඕගොල්ලෝ මේක අර දැන් මම කෙමිස්ට්‍රි එක විතරයි කිය ඔය විදිහට ෆිසික්ස් ද බයෝ හරි මැත්ස් හරි ඒකද හැම එකම මේකේ සම්පූර්ණ. ඒ කියන්නේ සතියේ තියෙන පන්ති ටික සතියේ ඔයාලා ඉස්කෝලේ යන විදිය සතියේ පන්ති වලට අදාළ සතිපතා කරන්න ඕන වැඩ ටික හැම එකම මේකට දාගන්න. සහ අනිවාර්යෙන් කරන්න. එහෙම දාලා කරන්නේ නැහැ කියන්නේ ඒකේ කිසි තේරුමක් නැහැ. ඒතර එහෙම නොකරනවා නම් ඔයාම හිත හදාගන්න වැඩක් නැහැ මට හොඳ රිසල්ට් එකක් එන්නේ නැහැ කියන. මේ ෂෙඩියුල් එක හදලා තියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔය මොටිවේෂන් අනම්මනම් කිසි තේරුමක් නැහැ හරියට බැලුවොත්. ඒ වෙලට නිකන් ඔහේ කරන්න ඕන කියලා හිතන එක විතරයි. ඩිසිප්ලින් එක තියෙන්න ඕන. ඔයාට තියෙන්න ඕන මාර විනයක්. ඔයා දාගන්න නීති. මේවා ඔයා දාන නීති. ඔයා ඒකට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් ඔයාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් මොකද්ද කියන්නේ ඔයාගේ ජීවිතේ තේරුම? සහ මේ නීති නරක නීති නෙවෙයි. මේවා ඔයාලා ඉස්සරහට අරගෙන යන නීති. ඒතර එහෙම ඔයාට ඒකට රෙස්පෙක්ට් එකක් නැත්නම් ඔයාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් ඔයා හිතනද මේ ස්වභාව ධර්මයේ ඔයාට රෙස්පෙක්ට් කළා මාර තැනකින් නතර කරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉඳලා හිටන කනාවට පොඩ්ඩක් වැඩක් දෙකක් මිස් වෙන එක ඕන මිනිස්සෙකුට වෙන්න පුළුවන්. මම මේ කියන්නේ 195ක් තත්ත්වයට මේකෙම ඉන්න ඕන. සහ පුළුවන් හැටියට ඔය ඔක්කොම අයින් කළා පුළුවන් නම් වෙලාවක් හදාගන්න අපි දැන් සතිය අන්තිමේට වගේ නම් තවත් මරු පැය 3ක 4ක සෙෂන් එකක් නිකන් තියාගන්න ෆ්‍රී සෙෂන් එකක්. ඒක ෆ්‍රී. ඒකේ මොකුත් දෙයක් ඔයා වෙන් කරලා නැහැ. හැම සතියෙම අර ඉරිදා රෑ වගේ නිකන් සතියේ ඉවර වෙන පොයින්ට් එක ගන්න නියමයි. ඒක ෆ්‍රී සෙෂන් එකක්. ඔයා සතියට අදාළ මේ තියෙන ප්ලෑන් එකේ හැම වැඩක්ම හරියට කරවොතින් මේක ඔයාට තෑග්ගක්. ඔයාට මේ වෙලාවේ කැමති විදිහකට නිදහසේ ඉන්න පුළුවන්. එච්චරයි ඒක තෑග්ගක් ඔයාට. හැබැයි සතියේ වැඩ මොනවා හරි මිස් කරා නම් ඒක ඉතින් මේකේ කරන්න බෑ. ඒතකොට ඒ තෑග්ග ඔයාට නෑ. ඔයාට ඒක අහිමි වෙනවා. හරිද? ඒ වගේ තමන්ම පොඩි රවට්ටා ගැනීමක් වගේ එකක් තමයි එතන තියෙන්නේ. එහෙම හරි ෂෙඩියුල් එකකට ෆික්ස් වෙන්න. මෙහෙම කරොත් ළමයි පළවෙනි එක සබ්ජෙක්ට් තුන බැලන්ස් වෙන්නේ නැති එකක් කවදාවත් වෙන්නේ නැහැ. තමන්ට වෙලාව මදි නම් ඒ කියන්නේ තමන්ට වෙලාව මදි වෙන්නේ තමන්ගේ වැඩපිළිවෙලේ අවුලක් මත. එහෙමනම් ඔයාට මේකදී ඒක තේරෙනවා. මට පැය 36ක්වත් නැහැ. පැය 36ක් නැත්තම් මේක කරන්න බෑ. ඒක ඔයාට තේරෙනවා. එතකොට මොකක් හරි පන්ති අඩු කරන්න හරි මොකක් හරි කරන්න වෙනවා. මොනවා හරි විදිහකට පැය 36ක් තනියෙන් වැඩ කරන්න වෙලාව හදා ගන්න වෙනවා. ඒක ඔප්ෂන් එකක් නැහැ වෙන. නැත්තම් නිින්ද කැප කරලා හරි කරන්න වෙනවා පැය 36. වෙන ක්‍රමයක් නැහැ. ඒක හරියනවා. සහ ඔයාගේ රූටින් වැඩ එක එක මිස් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පාඩම් කරන්න ගියාම පාඩම් කරන්න ගිහින් තමයි හිතන්නේ මොනවද මං අද කරන්නේ කියලා. ඒක හිතන්නම සෑහෙන වෙලාවක් යනවා. ඒතකොට එකම විෂය හැමදාම ඔහේ කර ඉන්නවා. මෙහෙම තියෙනවා නම් ඒව වෙන්නෙත් නැහැ. ඔය ඔයාලට තියෙන ප්‍රශ්න වලින් භාගයකට වඩා ෆික්ස් වෙනවා මේ කියන කාරණාව ඔයගොල්ලෝ හරියට ඔලුවට දාගෙන වැඩේ කරගෙන ගියාම. එහෙමයි යන්නේ. හරි. ඕක නම්බර් 1 ඔයාලා හරියට ෂෙඩියුල් එකක් හදාගෙන වැඩේ කරන එක. ඊට පස්සේ මේ තියෙන නිවාඩු මාසේ. දැන් නිවාඩු මාසේ ඉස්කෝලත් නැහැනේ. නිවාඩු මාසේ ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ සහ මේ වෙනකන් ගොඩ ගැහිච්ච වැඩ වලට මොකද කරන්නේ? ඒ දෙකම මම ඊළඟට කියන්නයි යන්නේ. කතන්දරේ මෙහෙමයි. ඔයාලා වැඩ කරන එකේ මෙතනින් ඉස්සරහා පළවෙනිම වැදගත්ම දේ වෙන්න ඕනේ. ඔයාලා කරන දේවල් තුනක් මම මේ කියන්නේ. හරිද? ඔයාලා මෙතනින් එහාට අන්තිම අවුරුද්ද ඉවර වෙනකන් ඔයා මේ පාඩම් ඉගෙන ගන්න එකට අදාළ දේවල් තුනක් මම කියන්නේ. පළවෙනි එක මේ වෙලාවේ ඔයාගේ මේන් ફોකස් එක වෙන්න ඕනේ මෙතෙක් බැරි වෙච්ච ලකුණු 30 නෙවෙයි. ඉස්සරහට ඉන්න දින ලකුණු 85. හරියට මේ ෂෙඩියුල් එකට වැඩ කරොත් ඔයාට ඔය ලකුණු 85 අනිවාර්යෙන් තියෙනවා. ඒතර අංක 1 මෙතෙක් නැති වුණ 30 නෙවෙයි අංක 1 ඉදිරියට එන්න තියෙන ලකුණු 85. ඒතර මෙච්චර කල් වැඩ ගොඩ ගැහුනේ ඇයි? ඔය සමහරු කියන වැඩ ගොඩ ගැහිලාලු. කොහොමද ළමයි වැඩ ගොඩ ගැහුනේ? නිකන් මේ ඊයේ වෙනකන් තිබ්බේ නැහැ රෑ එලි වෙද්දි වැඩ ගොඩ ගැහුණාද? නෑනේ. මේවා හරි සරල දේවල් හරිද වැඩ ගොඩ ගැහෙන්නේ ඔයාලා වැඩ මග අරින නිසා. ඒතර වැඩ ගොඩ ගැහෙන්නේ නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ? වැඩ මග අරින්න නැති වෙන්න ඕනේ. එච්චරයි ඉතින්. ඒකට තමයි ෂෙඩියුල් තියෙන්නේ. ඒව හදාගත්තා. ආයේ මේ කේන්දිරි ගාන්න හේතුව කියන්න මට හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්නම් නිකන් ඉන්න. මේ ලෝකේ වැඩ කරන්නේ හිතෙන්නේ නැති විදිහට වැඩ කරන එකට තමයි හරියන්නේ. ඒක තමයි මේකේ හැටි. හිතෙන්නේ නැහැ කියන එක ඒවා සාධාරණ කතා නෙවෙයි මේ ලෝකේ. ඒවා විහිළු. හරිය මං ඒකට. හරි. එහෙනම් මේ ඒ වගේ කේන්ද්‍රිකා ගා ඉන්න නැතුව කරන්න ඕන දේ තියෙනවා. කරනවා. කරොත් ලැබෙනවා. කරේ නැත්නම් ලැබෙන්නේ නැහැ. මේවා හරි සරලයි ඈ. මේවා ප්‍රොසෙසස්. මේවල මැජික් නැහැ. කරන්න ඕන ටික කරන එකට ලැබෙන්න ඕන දේ ලැබෙනවා. කරන්න ඕන ටික කරන්න නැති එකට ලැබෙන්න ඕන දේ ලැබෙන්නේ නැහැ. එහෙමනේ වෙන්න ඕනේ. නැත්නම් මාර අසාධාරණයි ලෝකේ. එහෙමයි මේක වෙන්නේ. හරි. ඒතර කොහොම හරි පළවෙනි දේ හරි ෂෙඩියුල් එකට ස්ටික් වෙලා ඉස්සරහට එන ලකුණු 85 කිසිම වැඩක් ගොඩ ගහින්න නැති වෙන්න කරනවා. ඒ සතියක වැඩක් කවදාවත් ඊළඟ සතියට අරන් යන්නේ නැහැ. ඒක ඔයාලගේ නීතියක්. නිදි මරාගෙන හරි ඒ සතියේ වැඩේ ඒ සතියෙන් ඉවර වෙන්න ඕන. එක දෙක මේ වෙනකන් කරලා තියෙන පාඩම් වල ඒ කියන්නේ මේ වෙනකන් දැන් ඔයාලගේ පාඩමක් ගත්තොත් ළමයි දැන් මේ වෙනකන් අපි පාඩම් 5ක් කරලා තියෙනවනේ.
ඒ එක එක පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම ආදි වශයෙන් ওই පාඩම් ටික මෙහෙම ලිස්ට් කරගෙන ඔයාලා බලන්න මේ පාඩම් ඔයාලට පුළුවන් ලෙවල් එක කොච්චරක්ද කියලා. ඒ පාඩම පුළුවන් මට්ටම මොකක්ද කියලා මම ලෙවල් කීපයකට මේක කඩන්නම්. මොකද්ද බලන්න ඔයාලට මේක පුළුවන් ලෙවල් එක. ඒ කියන්නේ ලෙවල් 3කට වගේ මම මේක කඩන්නම්කෝ. පළවෙනි ලෙවල් එක තමයි අවුලක් නැහැ 70%කට එහෙම වඩා පුළුවන්. 70%කට 80%කට වඩා පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් ප්‍රශ්න 10ක් කරොත් 8ක් විතර හරියනවා. ඒක ලෙවල් එක. ප්‍රශ්න 10ක් කරොත් 8ක් විතර හරියනවා. 8ක් හෝ ඊට වඩා හරියන ලෙවල් එක. තව පාඩම් දෙන්න පුළුවන් එහෙමම නෑ. ඉතින් 50%ක් වගේ ෂේප්. ඒ කියන්නේ නිකන් තියරි ටික තියෙනවා ලොකුවට මතක නෑ දැන් කාලයක් කරන්න නැතුව අතෑරිලා ගිහිල්ලා. හැබැයි ඒ කාලේ පුළුවන්. ඒ කාලේ ෂේප් එකේ පුළුවන්. දැන් ටික ටික අමතක වෙලා ගියපු જાතිය තමයි මේ දෙවෙනි ආකෘතිය. තුන්වෙනි જાතිය කියන්නේ 50%ක්වත් බෑ. භාගයක්වත් බෑ. ඒ කියන්නේ ඒ කාලේ හරියට කරලත් නෑ. කවදාවත් ওই පාඩම පුළුවන් වෙලා තිබිලවත් නෑ. හරියට පාඩම ඉගෙනගෙනවත් නෑ වගේ ඒවා තියෙන්නේ. එහෙනම් මේ කියන්නේ හොඳට පුළුවන් පාඩම්. මේ කියන්නේ ඉස්සර පුළුවන් දැන් බැරි පාඩම්. ඒ කියන්නේ අමතක වෙලා ප්‍රැක්ටිස් එකම අදින්න එහෙම පාඩම්. මේ කියන්නේ මෙලෝදයක් බැරි පාඩම්. ඔය කියන වර්ග තුන අපි කොහොමද හරියට එතනින් එහාට කරන්න ඕන දේ කරගන්න. මොකද්ද මේකට හදාගන්න. හරි. මෙහෙමයි වැඩේ. දැනට පුළුවන් පාඩම් නම් ඒවට මුකුත් කරන්න යන්න එපා. ඒ කියන්නේ දැනට 170ට වඩා තියෙන ඒවා නම් ඔයාලා ඉස්සරහට පේපර් ක්ලාසස් වල පේපර්ස් කරනකොට ඔයාලට ඕවා ආය අහුවෙනවා. ඒවා මතක් වෙනවා. එතකොට අමතක දේවල් නෝට් පෙරලා බලනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒතර මේවට මුකුත් මේ මොහොතේ කරන්න යන්න අවශ්‍ය නැහැ. මෙන්න මේවා තමයි මේ නිවාඩු මාසේ ඕගොල්ලන්ට අල්ලන්න දෙන තැන. අරව නෙවෙයි ඈ. මේවට මොකද්ද කරන්න කියලා මම ඊළඟට කියන්නම්. මෙහෙම පාඩම් ටිකක් තියෙනවනේ. ඉස්සර ෂේප් එකේ පුළුවන්. ඒ කාලේ පන්ති වල හිමීට වැඩ කරා. හැබැයි අද වෙනකොට ඉතින් ඒවා අමතක වෙලා ගිහිල්ලා ආයේ ප්‍රශ්න එහෙම වැඩි කරලා නැතුව බැරි වෙලා ඒ වගේ තියෙනවා. එතන බාගෙට පුළුවන් පාඩම් නෝට් එහෙම තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් කරගන්න මෙච්චර බෑ වගේ පාඩම් තියෙන. ඔන්න ඕවා තමයි මේ නිවාඩු මාසේ ඔයාලා අල්ල ගන්න ඕන තැන. අරව නෙවෙයි. පොඩ්ඩක්වත් බැරිව නෙවෙයි. ඇයි කියලා මම කියන්නම්. මේවට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඔයාලා බලන්න හරි. මොනවද එහෙම තියෙන පාඩම් කියලා ගන්නකො මුලින්ම. ඒ කියන්නේ හොඳටම පුළුවනුත් නෙවෙයි, බැරිමත් නෙවෙයි, මැද මට්ටමේ පාඩම් ටික ගන්න. ඊට පස්සේ කරන්න ඕනේ දවසක් වගේ දා ගන්නවා කියලා හිතනවා. දැන් නිවාඩු කාලේ එහෙම දවස් තියෙයිනේ ඕගොල්ලන්ට. දවසක් හරි වරුවක් හරි මොකක් හරි ගැලපෙන විදිහට කරගන්න. හරිද? ඒක නේද? දවසක් දා ගන්න එක අනේ මට එහෙම දවස් තැනේ එහෙම කිඳිරි ගානේ වෙන්න එපා. එහෙම කරන්න බෑ මේක. කොහොම හරි පුළුවන් තරම් පොසිටිව්ලි හරි. මට දවසක්ම නෑ. මම වරු දෙකකට කඩලා ඔය වැඩේ කරන්න. මේක කෙරෙන විදිහට කතා කරන මිනිස්සු වෙනවා. අර මෙන්ටැලිටි එකෙන් මේක කරන්න බෑ ළමයි. අර මොනවා කියවන්නේ බෑනේ මට නෑනේ අරකනේ මේක ඒ නෙගටිවිටි එක අයින් කරන්න. ෆුල් පොසිටිව් දකින්න මොකක් හරි ක්‍රමයක් හදාගෙන කරන්න. තවත් 3කට කඩාගෙන කරන්න මම මේ තනි දවසෙන් කරන්න කියන වැඩේ. එහෙම හරි. කොහොම හරි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්න ඕනේ මොකක් හරි වෙලාවක පැය 3ක් 4ක් වගේ අරගෙන ඒ පාඩමේ නෝට් එකක් අරගෙන නිකන් ටට්ටක් ගාලා උඩින් හරි බලාගෙන යන්න ඕනේ. එහෙම බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඕගොල්ලෝ ඒ ටික වැඩේ ඉවර වුණාට පස්සේ නිකන් මාර වෙලාවක් ගන්න බාලා මුලින්ම වෙලාව තීරණය කරන්න. කවදා හරි පාඩම බලලා ඉවරනකම් කියලා බලන්න යන්න එපා. එතකොට හදාගාලිකව පාඩම බලන එක විතරයි කරන්නේ. කලින්ම වැඩේ පටන් ගති තීරණය කරන්න මම මේ වැඩේට දෙන්නේ පැය 4යි. පැය 4 ඇතුළත මට මේක කරන්න පුළුවන් ප්‍රමාණය කරනවා. පැය 4 ඇතුළත ඉවර කරගන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. එච්චරයි ඊළඟ වැඩේට යනවා. එහෙම නැතුව වැඩේ ඉවර වෙනකම් වෙලාව දාන්නේ නැහැ. අපිට තියෙන සීමාකාරී සාධකයේ වෙලාව. ඉස්සල්ලා තීරණය කරන්න ඕන මේ වැඩේට මන් දෙන වෙලාව මෙච්චරයි. ඒ වෙලාව තුල ආයෙක ඉවර කරේ නැත්නම් මනෝගහගා හිටියොත් ඒක ඔයාගේ වැරද්ද. ඒ වැඩේ ඔයාට බැරි වෙනවා. ඊළඟ වැඩේට යන්න ඕන. පස්සේ කොහෙන් හරි වෙලාවක් ආගෙන රෑ නිදි මරාගෙන හරි අර බැරි වෙච්ච ටික කරන්න. ඒක මට අදාළ නැහැ. ඒක ඔයාගේ වැරද්දක් ඒක. එහෙම පොඩ්ඩක් දෘඪ නීති වලින් යන්න ඕන මේක. හරි කොහොම හරි පැය 4ක් හරි මොකක් හරි පාඩම අනුව ඔයාලට තේරෙන ප්‍රමාණයක් ඔයාලා දාගන්න. හරි මෙච්චර වෙලාවකින් මම මේක රිවයිස් කරනවා. ඔක්කොම බලන්න බැරි වුණා 70%යි නම් කරන්න දෙයක් නැහැ. පැය 4යි එච්චරයි වෙලාව දුන්නු. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ අදාළ පාඩමේ පාස් පේපර්ස් පොතක් අරගෙන ඒ අදාළ පාඩමේ වර්ගීකරණය කරපු පාස් පේපර් සෙට් එකක් අරගෙන ඔව්ව කරගෙන යන එකයි කරන්න ඕනේ. එහෙම කරද්දී අමතක තැන් වලට ආයේ නෝට් පෙරලනවා බලනවා තේරුම් ගන්නවා. ඔහොම යද්දී සාමාන්‍යයෙන් 10%ක් විතර තියෙයි ඔයාට තේරුම් ගන්න බැරි ප්‍රශ්නක් තියෙයි. ඒක අවුලන්නේ 90ක් විතර ඔයාට කරන ප්‍රශ්න තේරුම් අරන් යන්න පුළුවන් නම් ඒ ඇති. 100%ම පර්ෆෙක්ට් කරන්න යන්න එපා. ලංකාවේ පළවෙනියත් වරද්ද ගන්න ප්‍රශ්න තියෙනවා. ඔය තනියෙන් ඔහොම ප්‍රශ්න කරද්දී 110ක් විතර ඔයාලට තේරෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. ඒක ලොකු අවුලක් කරගන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපිටත් එච්චර තමයි ඒක. එහෙනම් එහෙම තියලා කරගෙන යන්න. මේ නිවාඩු මාසේ ඔයාලගේ මේන්ම වැඩේ වෙන්න ඕනේ ඕක. මේ නිවාඩු මාසේ ඔයාලට ෆ්‍රී ටයිම් කොච්චරක් තියෙනවද බලන්න. ඒ තියෙන ටයිම් එක අරගෙන තුනට බෙදන්න සබ්ජෙක්ට් තුනට. ඒ සබ්ජෙක්ට් වල භාගයට පුළුවන් පාඩම් ටික ගන්න. එව්වා කරගෙන යන්න. ඔය මං කියපු විදිහට. ඊට පස්සේ. ඒතර පොඩ්ඩක්වත් බැරි ඒවට මොකෝ කරන්නේ? මේ වෙනකන් يعني හරියට බැරි මේවා රෙකෝඩින් ගොඩ ගහගත්ත බලපු නැති නෝට් එකක්වත් ලියාගත්ත නැති ඒවට මොකෝ කරන්නේ? ඒවට
මේ වෙලාවේ වෙලාව තියෙනවා නම් ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක වෙලාව තියෙනවා නම් වෙබ්සයිට්ස් වල ස්ටඩි පැක්ස් විදිහට ඔය පාඩම් ඕන එකක් ඕගලන්ට බලන්න තියෙනවා. සහ සමහරක් ඒවා YouTube එකේ තියෙනවා නම් මනම් වීඩියෝස් තියෙනවා. ඒ විදිහට එක ඔප්ෂන් එකක් තමයි Tamanට මාසේ වෙලාව තියෙනවා නම් මේ මාසේ වෙලාව තියෙනවා නම් ඒ Tamanට පොඩ්ඩක්වත් බැරි පාඩම් ටික වෙනම නෝට් කරගෙන මොකක් හරි අනුපිළිවෙලක් හදාගෙන ඒවා රෙකෝඩින්ග්ස් විදිහට ස්ටඩි පැක්ස් හරහා බලලා ඒක ඉවර කරන එක එක ඔප්ෂන් එකක්. හැබැයි මම වඩා රෙකමන්ඩ් කරන්නේ මේ ඔප්ෂන් එක නෙමෙයි. Tamanට මේ වෙනකන් පාඩම් වල හරියට කවර් කරගන්න බැරි වෙච්ච පාඩම් තියෙනවා නම් තමයි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි සැප්තැම්බර් මාසේ රිවිෂන් ක්ලාසස් පටන් ගන්නවා. මම කියන්නේ තියරි ළමයින්ට රිවිෂන් එන්න කියලා නෙවෙයි ඈ. රිවිෂන් ආවත් Tamanට බැරි පාඩමකට චුට්ටකට ආවා පුළුවන් තරම් ඉක්මනට ඒ වැඩේ කවර් කරගත්ත වැඩේ නතර කරා. එහෙම වෙන්න ඕන. එහෙනම් ඒක රිවිෂන් එන්න හැමෝම කියන එක නෙමෙයි මේ කියන්නේ. අදහස තේරුම් ගන්න. ඔයාට මේ වෙනකන් මිස් වෙලා තියෙන පාඩම් තියෙනවා නම් පළවෙනි පාඩම් 5 ඇතුලේ ඔය මොනවා හරි ඕවා රිවිෂන් වල පළවෙනි මාස 3න් ඉවර වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ වෙනකන් හිර වෙලා තියෙන ඔක්කොම වැඩ හිතින් අමතක කරන්න. පළවෙනි ටාගට් එක දාගන්න මෙතනින් ඉස්සරහට කිසිම වැඩක් ගොඩ ගහ ගන්න නැහැ කියලා. ඒ විදිහට වැඩේ කරගෙන යන්න. බාගෙට දැනට පුළුවන් ඒවා ටික අල්ලගෙන ඒ වාර මං කියපු විදිහට ප්‍රශ්න පාස් පේපර්ස් අනම්මනම් එක්ක කවර් කරගන්න. පොඩ්ඩක්වත් බැරි ඒවා රිවිෂන් එකෙන් කවර් කරගන්න තියාගන්න. මොකද මේ වෙලාවේ කරන්න පුළුවන් ඒවයි බැරි ඒවයි ඔක්කොම ඔලුවට දාගෙන මෙලෝ දෙයක් කරන්න හිතාගෙන බැරුව ඉන්න එක තමයි බහුතරයක් ළමයින්ට වෙලා තියෙන්නේ. අපේ පන්තියේ රිවිෂන් එකේ මේ වැඩේ කරන විදිහට පාඩම කවදාවත් ඉගෙනගෙන නැති ළමයෙකුට උනත් ඉතාම කෙටි කාලෙකින් පාඩම සුපිරියටම හදාගන්න පුළුවන්. ඒ විදිහෙම ෆිසික්ස් ක්ලාසස් තියෙනවා, ඒ විදිහෙම බයෝමැත්ස් ක්ලාසස් තියෙනවා. එහෙනම් මෙතෙක් ගොඩ ගැහිච්ච වැඩ, මෙතෙක් ඔයාට නැති වෙච්ච ලකුණු 30 ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා හදාගන්න ඔප්ෂන්ස් ඉස්සරහට එනවා. දැන් ඔයා ફોකස් කරන්න ඕනේ මේ ප්‍රශ්නයි ඉස්සරහට එන ලකුණු 85 ඒ කතන්දරේ. ඒ හින්දා මේකේ මෙතනින් ඉස්සරහා අවුරුද්දේ වැඩ කරන එකේ ගොඩක් ළමයි ප්‍රධාන දේ කියලා හිතන් ඉන්නේ ගොඩ ගෙහිච්ච වැඩ කරන එක නෑ. ඒක වැදගත්කමින් අඩුම වැඩේ. එතන තියෙන ලකුණු 30යි. ඒ ටික මාස 3ක් ඇතුළත රිවිෂන් වලින් ඔයාලට කවර් කරගන්න පුළුවන්. එහෙනම් ඒ බර අයින් කරන්න ඔළුවෙන්. හිත හදාගන්න මින් ඉස්සරහට ආයෙනම් වැඩක් ගොඩ ගහ ගන්න නෑ කියලා ඔය කියපු දේවල් ඔළුවට දාගෙන ඔහොම වැඩේ කරගෙන යන්න. හරි. ඒ ඇරුණහම මම ඕගලන්ට නිකන් කියන්න වගේ දාගත්ත පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ටට්ටක් ගාලා ඒවල මොනවා හරි මම කියන්න බැරි වුණ දේවල් තියෙනවා නම් මම කියන්නම්. අපි